එන්න අද මාත් එක්ක යුනිවර්සිටි එකේ දවසක් ගත කරමු. ඔන්න ඔය අවුට්ෆිට් එක තමයි අද මම අඳන් ගියේ. මම නිකන් හිතුණා මේක දැකලා මම නිකන් ඉංග්‍රීසි ඩිපාර්ට්මන්ට් එකේ ලෙක්චර් කෙනෙක් වගේ කියලා. ඔන්න දැන් මම හොයනවා මගේ නාට් එකක් ලියා ගන්න තැනක් හැමතැනම නැහැ. ඔහොම හොයන් යනකොට මම දැක්කා මෙන්න ඩෙංගු වඳුරු භීෂණිය පටන් අරගෙන අපේ කැම්පස් එකට නැදුම් ගහනවා. මං ආවා ග්‍රීන් ටේබල්ස් ඒරියා එකට. මේක තියෙන්නේ ස්ටුඩන්ට්ස්ලට පාඩම් කරන්න, ඩිස්කස් කරන්න, ඒ වගේ ඕනම දෙයකට මෙන්න මේ ග්‍රීන් ටේබල්ස් ඒරියා එක පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේම තව යෙන ටේබල්ස් ඒරියා කියලා එකකුත් තියෙනවා. මම දැන් ඉන්නේ මේ ග්‍රීන් ටේබල්ස් චෙයර්ස් දාලා තියෙන ග්‍රීන් ටේබල්ස් ඒරියා එකේ. ඉතින් අපේ කැම්පස් එකට එන්න ආසයි ඉන්නවා නම් ඔන්න ඔයාලට නිදහසේ පාඩම් කරන්න තැන් ගොඩාක් තියෙනවා. අතරින් එකක් තමයි මේක. මම 10ට ලෙක්චර්ස් යන්න ඕනේ. ඊට කලින් මම මේ හදන්නේ මම නෝට් ඩවුන් කරගත්ත නෝට් එකක් දැන් හදාන්න එක. ඉතින් මේ දුඹුරු පාට ඩයරි එකේ තමයි සාමාන්‍යයෙන් මම ලෙක්චර් එකේ ඉදි දේවල් ලියාගන්නේ. ඒ ලියාගත්ත දේවල් දැන් නෝට් එකක් විදිහට හදන්න තමයි හදන්නේ. මේ දැන් මම කරන්නේ මං ආසම පෑන හොයන එක දැන් නැති වෙලා මට මතක නැහැ දාපු තැන. ඉතින් ඒක මාරු ස්මූද් එකට ලියනවා. ඒ හින්දා මම ඒ පෑනට ආසයි. ඉතින් කොහොම හරි අන්තිමට මම මගේ පෑන හොයාගත්තා. ඉතින් බලනකො මම හරි සතුටින් ඉන්නේ මගේ පෑන හම්බෙච්ච එක. ඉතින් 10 ලෙක්චර්ස් යන ඕනේ ටක් ගාලා නෝට් එක ලියන්න තමයි හදන්නේ. ඔක්කොම ඉවර වෙලා දැන් මම මේ යම් සයන්ස් ෆැකල්ටි එකේ තියෙනවා නැට් කියලා නිකන් නිව් ආර්ට් තියටර් කියලා අපි කියන්නේ. ඒක වගේ ඉංග්‍රීසි ලෙක්චර් එක තිබ්බා. ඒක ඉවර වෙලා අයියා ලෙක්චර් එක තිබ්බා. මෙන්න ඉන්නවා සෙනුරි. සෙනුරි සූම් වෙලා මම ගත්තා. හායි සෙනුරි. ලෙක්චර් එක ඉවරනාට පස්සේ මගේ අපාය සහායක මිත්‍රටලත් එක්ක මම යනවා මගේ දවල් ආහාරය ලබා ගන්න. ඔන්න අපි ආවා හට් එකේ කැන්ටින් එකට. මේක තමයි කැම්පස් එකේ තියෙන ලොකුම කැන්ටින් එක, ආර්ට් කැන්ටින් එක. ඉතින් අපි මේ විදිහට පිකන් අරගෙන පොලිමේ ඉන්නවා කෑම ලබා දෙනකන් හරිම බඩගිනි මේ වෙලාවේ. ඊට පස්සේ ඉතින් අද ටියුස්ඩේ මාකට් එකේ මගේ ස්ටෝල් එක ඕපන් කරනවා. මගේ යාළුවෙක් එක්ක මම යනවා. බයි බයි දවස් ඉවරයි.